අපි ඔක්කොම මැරෙන නිසා අපි ඔක්කොම මේ කතාව අහගන්න එක හොඳයි. මරණාසන්න මොහොත මේ පින්නතුන් අහලා තියෙන මාතෘකාවටයි මම මේ කතා කරන්නේ. මරණාසන්න මොහොතට මූණ දෙන්න, ඒකට හරි ලස්සනට මූණ දෙන්න බියට ඇති ගැනීමක් නැතුව, බයක් ඇති ගැනීමක් නැතුව. ඒ කියන්නේ බය ඇති වෙන්නේ මරණය කියන අත්දැකීම දන්නේ නැතිකමට. එතකොට මරණය කියන ගැන ඔබ මොනවද දැනගන්න ඕන? මරණය ඔබ දැනගන්න ඕන පළවෙනි කාරණේ තමයි මරණය වනාහි ධර්මතාවයක්. කලින් මැරුණොත් ධර්මතාවයට කලින් මුණ දෙන්න වෙලා. දරුවමලත් එතකොට හිත හදා ගන්න පුළුවන්. මේ විදිහට හිතලා බලන්නකෝ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් මේ අසුබ කතා කියන්න එපා අඳුරනේ. අසුබ කතා වෙන්නේ කොහෙද? අම්මලා ඉද්දී, තාත්තලා ඉද්දී, ආච්චිලා සියලා ඉද්දී මුණුබුරෝ මැරෙන්නේ නැද්ද? මැරෙනවා. දරුවෝ මැරෙන්නේ නැද්ද? මැරෙනවා. ඒතර ඒ බඳු තත්වයක් මට වෙන්නේ නැහැ කියන්න බෑ. මොකද ඒක ධර්මතාවයක් ලෝකේ. ලෝක ධර්මතාවයක්. ඒතර ලෝක ධර්මතාවයක් නම් ඒ ධර්මතාවයට මමත් යටත්, මගේ මුණුබුරත් යටත්, දරුවත් ඔක්කොම යටත්. එයා මගේ කුසේ ඉපදුනාට එයා ඒ ධර්මතාවයට යටයි. ඒක තමයි අනාත්මය. ඒ කියන්නේ මගේ වසඟේ පවත්වන්න බැරි ලෝකය. එහෙනම් මරණය ගැන සිහි කරන්න එයා තුල වැඩින්නේ, එයා තුල එකතු වෙන්නේ අනාත්මයේ පැත්තට. මගේ වසඟේ පැවැත්විය හැක කිසිවක් ලෝකේ නැත. අනාත්මය තුලින් තමයි නිවනට එකතු වෙන්න තියෙන්නේ. අනාත්මය තුලින් තමයි නිවනට ලං වෙන්නේ යා. එහෙනම් මේ විදිහට Tamanගේ ජීවිතේ දකින්ද ඒ පුද්ගලයා එකතු වෙන්නේ අමා නිවන පැත්තටයි. එහෙනම් ඔබ පළවෙනියෙන් වටහා ගන්න ඕන මොකද්ද? මේ ටික කරන්න ඔබ මරණයෙන් බේරෙනවා. මේ ටික කරන්න සනීපෙට මැරෙනවා. අද මිනිසුන්ට සනීපෙට මැරෙන්න බෑ. අඬා මැරෙන්නේ. හරීම වේදනාවෙන් තමයි ඇස් දෙක පිය වෙන්නේ. ජීවිතේ ඉල්ල මැරෙන්නේ. ජීවිතේ ඉල්ල මැරෙන්නේ. ජීවිතේ ඉල්ල මැරෙන කෙනෙක් වෙන්න එපා. ජීවිතේ අතහැරලා දාලා ඇස් පියා ගන්න මිනිහෙක් වෙන්න. ඒකට අවශ්‍ය දේවල් ටික මම සංඛ්‍යා වශයෙන් කියන්නම්. පුළුවන් නම් මේ ටික ජීවිතේට එකතු කරගන්න. ඔබට ලස්සන මරණයක් හම්බ වෙනවා. ලස්සන මරණයක් වෙන්නේ පාන්සකෝලේ මත නෙමෙයි. පාන්සකෝල දුන්නත් එකයි නැතත් එකයි. පාන්සකෝලේ කියන එක මරුන්ච පුද්ගලයාට සාධාරණයක් වෙන එකක් නෙමෙයි. මේ ජීවත් වෙලා ඉන්න උන්දලාට සාධාරණ අත්දැකීම. එතකොට මරණම්පි දුක්ඛං කියන්නේ මොකද්ද? මරණයේ දුකක් කියන්නේ මොකද්ද? මරණයේ දුකක් වෙන්නේ මෙහි ඉන්න අයට. මේ ජීවත් වෙලා ඉන්න අය ඉන්නේ. එයාලට මරණ දුක තියෙනවා. එතකොට මේ මරණයේ දුක, මරණම්පි දුක්. එතකොට මම දැන් ඉස්සෙල්ලා කිව්වා මරණයේ සනීප අත්දැකීමක් කියලා. එතකොට මරණයේ සනීප අත්දැකීමක් නම් මරණම්පි දුක්ඛං කියලා බුදුරජාණන්සේ වදාළේ මොකද්ද කියලා කෙනෙක් අහන්න පුළුවන්. මරණ දුක තියෙන්නේ මෙහි ඉන්න අයට. නෑනේ හාඳුරනේ අර අහවලා හුත්තට විඳවලානේ මලේ. එහෙම කියනෝ නේද? එයා විඳෙව්වේ මරණ දුක නිසාද, ජරා දුක නිසාද? ජරා දුක. ජරාවටපත් වීමේ දුකට එයා මුණ දුන්නේ. Tamanට දැන් බලන්න මල මූත්‍රා පහ කරද්දී අපි ප්‍රසිද්ධිය ඒව කරන්නේ නෑනේ. ප්‍රසිද්ධිය ඒව කරන්නේ නෑ. බොහොම අප්‍රසිද්ධව ඒවා මල මූත්‍රා පිටක ඔය කෑම කද්දි මේසේ තියාගෙන කනවා තමයි. නමුත් ඒ ආහාර ටික හොඳට මේසේ වට වෙලා කෑවට රාජ භෝජනේ වුණත්, ලක්ෂ ගාණක් දීලා ගෙන ආපු භෝජනයක් වුණත් පිට කරන්නේ රහසේනේ. පිට කරන්නේ රහසේ. භෝජනේ ලක්ෂ ගාණක් වටිනා වුණත් පිට කරන්න වෙන්නේ රහසේ. මල මූත්‍රා ටික රහසේ පිට කරද්දී ඔබට මේ මල මූත්‍රා ටික ඔබට අවශ්‍ය විදියට පිට කරගන්න බැරි දවසක් එනවා ළඟදී. මොන්න තරම් අනාතයිද කියලා බලන්න ජීවිතේ. ඊට පස්සේ වෙන එළියේ ඉඳලා කෙනෙක් Tamanගේ මල මූත්‍රා ටික අදින්න ඕන. පින්වත්නි මේ බඳුම රූපයක් ආයෙ ප්‍රාර්ථනා කරනෝනේ අපි. අනාගතේටත් අනේ මෙහෙම රූපයක් ලැබෙනවා නම් හොඳයි කියලා ඉතින් මේක මෝඩකමක් නෙමෙයිද? මෝඩකමක්. ජීවිතේම අවබෝධ කරගන්න. මොකද මේ අවබෝධය තිබ්බහම කවදාවත් ජීවිතේ අතහැරෙනකොට ඒ අතහැරෙන වෙලාවට මෙබඳු රූප ස්වභාවයක් ලැබේවා කියලා රූපේ පැත්තේ හිටගෙන ඇස් දෙක පිය වෙන්නේ නැහැ. එතකොට ඒ අවබෝධයේ පැත්තෙන් හිටගන්නේ. එතකොට දැන් මේ රූපයේ ඉස්සරහට එනවා දවසක්, ඉස්සරහට එනවා
මේ පින්වත්නි ආස්වාස ප්‍රාස්වාස හරියට කරගන්න බැරි. ඒ කියන්නේ දැන් පින්වත්නි හොඳට බලන්නකෝ ආස්වාස ප්‍රාස්වාසයේ පොඩි වෙලාවක් හිර වෙලා තිබ්බොත් ඒක මොන තරම් පීඩාවක්ද? මොන තරම් පීඩාවක්ද? හැබැයි ළඟදී එනවා ඔබට සිත්සේ ආස්වාස ප්‍රාස්වාස කරගන්න බැරි. හිරවි ආස්වාස ප්‍රාස්වාස කරන්න වෙන දවසක්. ඒ තමයි මරණාසන්න අත්දැකීම. එහෙම දවසක් එනවා අපිට. අත උස්ස ගන්න ඕන අත උස්ස ගන්න බෑ. දැන් බලන්න කොච්චර අනාතයිද කියලා. දැන් මට මේ අත උස්ස ගන්න ඕන. නමුත් මට එනවා දවසක් මේ අත උස්ස ගන්න බෑ මට. සිතින් කියනවා අත උස්ස ගන්න ඕන කියලා. අත උස්සන්න බැරි දවසක් එනවා. මොකද්ද මේ ජීවිතේ සනාතකම? මොකක්ද පිහිට මේ ජීවිතේ? මෙබඳුම රූපයක් අනාගතේ පතන එක මෝඩකමක් නෙමෙයිද? එහෙනම් පළවෙනි එක තමයි මරණයට මුහුණ දෙනවා නම් මේක ධර්මතාවයක් විදියට වටහා ගන්න ඕන. ධර්මතාවයක් විදියට වටහා ගන්න ඕන. ඒ වගේම බිය තැතිගැන්මක් නැති වෙන විදියට ඔබ ජීවිතේ අත්දකින්නවා නම් පින්වත්නි ඔබට තියෙන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. ඒක තමයි පින්වත්නි ජීවිතයේ ඉදිරියේ Tamanගේ සිත බාහිරට වික්ෂිප්ත වෙන්න නොදී තියාගන්න ඕන. මරණාසන්න වෙලාවේ. බාහිරට හිත විසිරෙන්න දෙන්න එපා. දරුවගේ පැත්තට හිත විසිරෙනවා. මරණාසන්න වෙලාවේ. විසිරෙන්න දෙන්න එපා. ඒ වගේම තමයි ඔබේ සිත දරුවගේ කටහඬ පැත්තට විසිරෙන්න පුළුවන්. මුණුබුරාගේ කටහඬ පැත්තට විසිරෙන්න පුළුවන්. හිතට විසිරෙන්න දෙන්න එපා. එළියට ආයතන හයෙන් හිත විසිරුණොත් එළියට ආයතන හයෙන් විසිරිච්ච තැනක අනාතයි. අනාතයි. මොකද ඒවට අනුව තමයි භවයේ ගොඩ නැගෙන්නේ. ඒවට අනුව ගොඩ නැගෙනවා. එතකොට දැන් තමයි දරුවා මතක් වෙන්නේ එකපාරම. අනේ මම මලොත් මගේ දරුවට මොනවා වෙයිද? ඔන්න ඔහම අදහස් එන්නේ. ඒවා දැන් ඔබ එහෙම හිතුවා කියලා ඔබමයි අනාථ වෙන්නේ. දරුවට යහපතක් වෙන්නෙත් නැහැ. ඔබට එහෙම හිතුනොත් ඒ චින්තනයේ නිසා ඔබට අයහපතක් වෙනවා මිසක් දරුවට යහපතක් වෙන්නෙත් නැහැ. ඇයි දැන් ධර්මතාවයකට නිමුණ දෙන්නේ? ඒක ධර්මතාවේ නම් අපි මුණ දිය යුතුමයි. ධර්මතාවයක් නම් අපි මුණ දෙන්නම ඕන. එතකොට ඒ වගේම තමයි දැන් ඔබට එහෙම හිතුණා කියලා ඔබට දරුවා වෙනුවෙන් කළ හැකි දෙයක්වත් නැහැ මේ වෙලාවේ. දැන් ඔබට දරුවා ගැන සිතුවිලි ගැලුවට දරුවගේ කටහඬ ගැන සිතුවිලි ගැලුවට gedara idama kumbura ගැන සිතුවිලි ගැලුවට ඔබට ඒවා වෙනුවෙන් කරන්න පුළුවන් මොකක්වත් නැහැ ඒ වෙලාවට. නමුත් අර සිත වැඩ කරන නිසා සිතුවිලි ගලනවා බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ඔස්සේ හිත විසිරි තියෙනවා. හිතට විසිරෙන්න දෙන්න එපා. හැම වෙලාවකම හිතට විසිරෙන්න දෙන්න එපා. පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න බලන්න. ධර්මයේ ගැන සිහි කරන්න බලන්න. සංඝයා ගැන සිහි කරන්න බලන්න. ඒ වගේම තමයි සීලය ගැන සිහි කරන්න බලන්න. ප්‍රතිපත්තිය ගැන සිහි කරන්න බලන්න. පුළුවන් නම් ඔන්න ඔය ටික ගැන Tamanගේ සිහිය පවත්වන්න. ඒ වගේම තමයි මෙහි ඉන්න අයටත් අපි කියන්න ඕන. ඒ මැරෙන්න කියන මිනිහට කියන ටිකනේ. මෙහි ඉන්න කෙනාටත් කියන්න ඕන. මෙහි ඉන්න අය ඒ කෙනාට උදව් කරන්න. කොහොමද උදව් කරන්නේ? වතුර පොවන්න යන්න එපා. මරණාසන්න වතුර අවශ්‍ය නම් පෙව්වට කමක් නැහැ. ආය අහල පහල ඉන්න දරුවෝ ගෙන්නගෙන වතුර පොවන්න යන්න එපා. අපි එහෙම කරනවනේ නේද? දරුවෝ 5 දිනක් ඉන්නවනේ 5 දිනාටම එන්න කියනවා. අන්තිමටම තාත්තා මරණාසන්නයි වතුර ටිකක්වත් පොවලා යන්න වරින් කියලා කියනව නේද? වතුර පොවන්න යන්න එපා. වතුර පොවන්නේ ඇවිල්ලා අඬන්න එපා. අඬන්න එපා. අනේ තාත්තා මාව පේනවද මේ බලන්න අපේ පුතත් ඇවිල්ලා ඉන්නවා. මේ කෝසියට කතා කරන්න පුතේ කී මෙහෙ ඒ වලට කරන්න යන්න එපා. ඇයි? එයා මුණ දෙන්නේ අභියෝගයකට. අසුරුතවත් පෘථග්ජනීයෙකුට මරණය කියන්නේ අභියෝගයක්. ඒක අභියෝගයක් වෙන්නේ ඇයි? ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නේ නැත්තම් එයා ජීවිතේ පෙල් වෙනවා. ඒක අභියෝගයක් එයාට මුහුණ දෙන්නේ. ඒ අභියෝගයට අපි හැමෝම මුහුණ දෙන්න ඕන. හැම කෙනෙක්ම ලෑස්ති වෙන්න ඒ අභියෝගයට.
ඒ අභියෝගය අද රාත්‍රියේ වුණත් මුහුණ දෙන්න වෙන්න පුළුවන්. අපි දන්නේ ඒක. මේ ඒ අභියෝගයට මුහුණ දෙද්දී මෙහි කකුලෙන් අදින්න එපා. මෙහෙන් කකුලෙන් අදිනවා කියන්නේ මොකද්ද? සමහරට අපි යහපතට කියලා කරන්නේ වෙන්නේ අයහපතක්. ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න බැරි වුණොත් එහෙම වෛද්‍යවරයෙක් වුණත් සතර අපායට වැටෙනවා. අනාතයි. ඒ සනාතකම අපිට තියෙන්න ඕන. ඒක මේ බුද්ධ ශාසනයක තරම් ලෝකේ කොහෙවත් නැහැ. එහෙම සනාතකමක් බුද්ධ ශාසනයක තරම් පින්වත්නි කොහෙවත් නැහැ. එතකොට මේ බුද්ධ දැන් නමුත් මේ සිත යථා පරිදි වැඩ කරනවා. අත උස්ස ගන්න බැරි වුණාට සිත යථා පරිදි වැඩ කරනවා. අන්න ඒ වගේ වෙලාවක සිහිනුවන තියෙනවා නම් පුළුවන් නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයම අදාහ ගන්න. ඒක තමයි එකම විකල්පය. මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්න එක. අවබෝධය අදාහ ගන්නකොට. එතකොට ඒකට අපි කියනවා බුද්ධෝ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති කියලා. තථාගතස්ස බෝධින් තථාගතයන් වහන්සේගේ අවබෝධයයි අදාහගෙන ඉන්නේ හිතින්. එතකොට බුදුරජාණන්සේගේ අවබෝධය අදාහ ගන්න හිතින් මේ වෙලාවට. එතකොට අවබෝධය අදාහ ගන්න කොහොමද දන්නවද? මෙන්න මේ ටික මතක් කරගන්නකෝ මේ වෙලාවට. බුදුරජාණන් වහන්සේ ආයතන හයෙන් ලෝකය දැකලා ඒ ආයතන හයට ඇලිච්ච කෙනෙක් නෙමෙයි. මෙන්න මේ ටික සිහි කරන්න. ඔය මේ වාක්‍ය ටික ඔළුවේ තියාගන්න. ගැටිච්ච කෙනෙක් නෙමෙයි. මුලා වෙච්ච කෙනෙක් නෙමෙයි. තණ්හා කරපු කෙනෙක් නෙමෙයි. ආයතන හයෙන් මනාප රූපයක් ආවත් අමනාප රූපයක් ආවත් ඇලීමක් ගැටීමක් මුලා වීමක් තණ්හා කිරීමක් අපගේ භාගතුන් වහන්සේ තුල තිබ්බේ නැහැ. ඒ නිසා නේද බුදුරජාණන්සේට අරහං කියලා කියන්නේ. බුදුරජාණන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයක් ස්වයන්බුත් ඥාණයෙන් අවබෝධ කළා. ඒ ස්වයන්බුත් ඥාණයෙන් අවබෝධ කරපු චතුරාර්ය සත්‍ය ලෝකෙට දේශනා කළා. ඒක නිසා නේද බුදුරජාණන් සම්මා සම්බුද්ධ කියන්නේ. සම්මා සම්බුද්ධ. ඔය අනුව හිත පවත්වමින් ඉන්න. එතකොට දැන් ඕක එකපාර කරන්න පුළුවන්ද? බෑ. බුදුරජාණන් වහන්සේ අෂ්ට විද්‍යාවන් උපදව ගත්තා. ඒ නිසා උන්වහන්සේ කවදාවත් ජරා මරණ දුකට ආයෙ වැටෙන්නේ නැහැ. උන්වහන්සේ අපට ලස්සන වැඩපිළිවෙලක් 15 චරණ ධර්ම ඔස්සේ පැහැදිලි කළා. ඒ නිසා තමයි උන්වහන්සේට විජ්ජාචරණ කියන්නේ. ඉතිපිසෝ ගාතාව කී ඉන්න හදන්නත් එපා. අවබෝධයෙන් අදාහ ගන්න ඕනේ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කී හිටියොත් ඒ වාක්‍ය අර්ථේ නැතුව වාක්‍ය විතරක් කිය හිටියොත් එහෙම පින්වත්නි ඒ වාක්‍ය කිය ඉන්න තැනක එයාගේ හිත විසිරෙන්නමයි බලන්නේ. ඇයි අර්ථ සහිතව නෙමෙයි හිත තුල විශ්ලේෂණයක් තියෙන්නේ. අර්ථ සහිත විශ්ලේෂණය තුල තමයි හිත විසිරෙන්නේ නැත්තේ. අර විදියට කල්පනා කර කර ඉන්නකොට හිත විසිරෙන්නේ නැහැ. හැබැයි ඉතිපිසෝ භගවා අරහං කියනකොට තාත්තේ මෙන්න ඇවිල්ලා ඉන්නවා ලොකු දුව කියනකොට ඒ පැත්තට හිත විසිරෙනවා. ඒ වගේම මෙහි ඉන්න අයත් බලන්න පුළුවන් තරම් මරණාසන්න අත්දැකීමට උදව් කරන්න. එයා ජීවිතේ ලොකු අභියෝගයක් එක්ක ඉන්නේ. ඒ අභියෝගයට උදව් කරන්න. එතකොට මේ අභියෝගයට උදව් කරද්දී ඔය ආචින්න කර්මෙම හරියට බලපානවා. පුළුවන් තරම් මේ දැන් ලෙඩ ඇඳේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් කියන්නේ එයාට මෙන්න මේ මගේ ඇස්මාණෙන් උඹලා පිළිමයක් තියපල්ලකෝ කියලා කියන්නේ. අහගෙන ඉන්න අයත් උදව් කරන්න. නෑ නිත ඔතන පිළිමයක් තියන්න බෑ බුදුපහන සාලෙන්නේ තියෙන්නේ කියලා මේ නෑ ඉතින් ආ පිළිමයක් කොහෙ තියන්න ඕනේ කියලා ඒක අතහරින්න එපා. ඒක නිකන් සරල දෙයක් නෙමෙයි. පුළුවන් නම් ඇස් පේනවා නම් පිළිමයක් තියන්න ඇස්මාණෙන්. එතකොට යාට බුදුරජාණන් සිහි කරගන්න හරි පහසුයි. ඒ අභියෝගයට උදව් කරන්න. හඳුන් කූරක් එහෙම පතු කරලා තියන්න එයාට දැනෙන ප්‍රමාණයට. එතකොට අර බුදුරජාණන් වහන්සේගේ ආරාමයක තියෙන සනීපය, ඒ අත්දැකීම, ඒ තියෙන නිර්ාමිසත්වය එයාට දැනෙන්න පටන් ගන්නවා. පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ගැන තියෙන දේශනාවක් නිකන් ඔය දැන් ලංකාවේ යනවනේ සමහර ගුවන්විදුලි නාලිකා බණ විතරක් යනවනේ. බණ විතරක් ඇහෙන දේවල් දාලා තියන්න. කෙලෙස් ඇවිස්සෙන දේවල් දාලා තියන්න එපා. අනේ අපේ තාත්තා අමරදේව මහත්තයාගේ සින්දු වලට ආසයි අන්තිම වෙලාවේ හරි අමරදේව මහත්තයාගේ සින්දුවක් ඇහෙන්න දාන්න ඕන කියලා ඒ වගේ ලාමක විදියට එයාගේ උපකාරයේ මගහැරෙන විදියට කරන්න එපා. ඒ වගේමනේ දැන් කරන්නේ. මම දැක්ක අර සමහර මැරිච්ච මලමිනී තියෙන තැනකට ගිහින් කොල්ල සින්දු එහෙම කියනවා. ඒ කියන්නේ ඉච්චරට දුර්වල තැනක ඉන්නේ අපි දැන්. ඒ කියන්නේ මරණාසන්න මැරුණු මිනිහාගේ මිනිහ වට කරගෙන සින්දු කියන මට්ටමේ ලාමක තෘප්තිය ලාමක තැනක අපි නැවතිලා ඉන්නේ.
ආයි මේ කාලේ මේ මරණාසන්න වෙච්ච කෙනාට සුගතිය යනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මේක මහ විශාල අභියෝගයක්. විශාල අභියෝගයක්. එතකොට මේ අභියෝගයට මූණ දෙන්න අදාළ වටපිටාව ඔබ හදාගන්න කියලා තියන්න මේවා. එතකොට දැන් මේවා අහගෙන ඉන්න දරුවොත් ඒකට ලෑස්ති වෙන්න. මොකද දරුවෝ අමාරු වැටෙන්න එපා. මේ විදියට දෙමව්පියන් ඒ කියන්නේ අම්මා තාත්තා වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම යහපත ඒ වෙලාවට ඇවිල්ලා වතුර පොවන එක නෙමෙයි. මොකද මේ ජීවිතේ පැවැත්ම සම්බන්ධව කාරණය මේ අම්මලාට දරුවන්ට දෙමව්පියන්ට ඕන විදියට හැදිච්ච එකක් නෙමෙයි. සමහරට මේ වෙලාවේ කනස්සල්ලක් ඇති වෙන්න පුළුවන්. දැන් හරි අම්මට තාත්තට බෙහෙත් අරන් දෙන්න ඕන. දැන් මේ මරණාසන්න අත්දැකීම වෙලාවේ අනේ අපිට අම්මා ගැන බලන්න බැරි වුණා. පින්වත්නි මේ ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්. මේ ජීවිත කතාව ලියවිලා ඉවරයි මේ වෙනකොට. ඒ නිසා මම ඔබට එක දෙයක් කියන්නම්. මරණාසන්න වෙන කෙනෙක් වෙනුවෙන් පිළිපදින්න ඕන ආචාර ධර්ම ගැන අපි කියලා දෙන්න ඕන. මැරුණාට පස්සේ කියලා වැඩක් නැහැ. මැරුණට පස්සේ මේ රූපං ජීරති මච්චානං නාම ගොත්තන්න ජීරති අනිච්චාවත සංඛාරා කියනෝ නේද මලකෙවල් වල ගිහින්. ඒක ඉතින් ඒ මොහොතේ ඒ මරණාසන්න අත්දැකීමටපත් වෙච්ච පුද්ගලයා වෙනුවෙන් හඬා වැළපෙන මිනිස්සු වෙනුවෙන් යම්කිසි උපකාරයක් තියෙයි. හිතන්න එපා මැරිච්ච මනුස්සයට නම් උපකාරයක් වෙයි කියලා. මොකද ලංකාවේ බහුතරයක් හිතාන ඉන්නවා හාමුදුරුවෝ ඇවිල්ලා පාන්සකුල දුන්නාම අපි සුගතියයි කියලා. මතක තියාගන්න එක දෙයක් මේ ජීවිත කතාව. ඒ කියන්නේ ඔබව අවබෝධය කරා මරණාසන්න මොහොතේ හරි වඩා යහපතක් හෝ අවබෝධයේ පැත්තට හරි එකතු කරන එක දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? ඔබ තුල ගොඩනැගෙන පටිච්ච සමුප්පාද චින්තනය. ඒ කියන්නේ ඔබට මැරෙන වෙලාවේ ඔබට වෙන විශාලම යහපත තමයි මේ පටිච්ච සමුප්පන්නව වර්තමානයේ තුල ක්‍රියාවලියක් සිද්ධ වෙමින් පවතිනවා කියලා හඳුනාගෙන ඉන්න එක. හඳුනාගෙන ඉන්න එක. එතකොට මේ ක්‍රියාවලිය අඳුනගත්ත තැනක Tamanගේ අවධානම වැටහෙනවා. ඒකෙදි ඔබට ගොඩාක් උදව් කරන දේ තමයි පින්වත්නි ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදේ. වර්තමානයේ තුල පටිච්ච සමුප්පන්නව ගොඩනගෙන ක්‍රියාවලිය අඳුනගෙන ඉන්න එක. මොකද්ද ක්‍රියාවලිය? මේ වෙලාවේ මම ඇස අවිද්‍යාවෙන් පාවිච්චි කළොත් විසිරිච්ච තැනක හිත විසිරෙන තැනක අවබෝධය මත පිහිටන්නේ මෙන්න මේ විදියටයි. අවිද්‍යාවෙන් මේ වෙලාවේ මම ඇස පරිහරණය කළොත් ඇස පරිහරණය කරන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශයේ බණාහි විපාකයක්මයි. ස්පර්ශ වීම නිසා නාම රූප ධර්මයන් පහළ වීම නිසා ඇසේ ස්පර්ශ වීමෙන් මම එළිය ලෝකයක් අත්දකින්නවා. ඒක මනාප ලෝකයක් වෙන්නත් පුළුවන්, අමනාප ලෝකයක් වෙන්නත් පුළුවන්. මනාප ලෝකයක් හරි අමනාප ලෝකයක් හරි මට මේ වෙලාවේ අත්දකින්න වෙලා. මේ වෙලාවේ අත්දකින්න වෙලා. මේ වෙලාවේ අත්දැකීම මත මා තුල මනාප ලෝකයක් නම් වින්දනයේ සුඛ වශයෙන්ුත් අමනාප ලෝකයක් නම් ඇහෙන් දකින්නේ. ඒක නිසා දුක් වේදනාවකුත් මේ වෙලාවෙම මගේ ඇතුලේ සකස් වෙනවා. වේදනාව කියන්නේ ලෝකයට අයිති දෙයක් නෙමෙයි. වේදනාව කොහෙටද අයිති? සිතට. වේදනාව ඇති වෙන්නේ කොහෙද? සිතේ. මම මේ ඇහෙන් දකින ලෝකේ නිසා මනාප අමනාප වශයෙන් ඇතුළට අරගෙන සිත තුළ දුක් වේදනාවක් හෝ සුඛ වේදනාවක් ඇති නොවන ආකාරයට හිත මැදහත්ව පවත්වා ගත යුතුයි වර්තමානයේ. හේතුව සුඛ වේදනාව ඇති වුණොත් වේදනාව ඇති වෙච්ච තැනක එළියේ රූපේ නම් වේදනාව අරගෙන ආවේ, හිතේ නම් වේදනාව හටගත්තේ. එළියේ ලෝකයේ කෙරේ මගේ හිතේ වදැම්ම තණ්හා උපදිනවා. මේ වෙලාවෙමයි තණ්හා උපදින්නේ. අද දැක්කේවට හෙට තණ්හා උපදින්නේ නැහැ. ඊයේ දැක්කේවට අද තණ්හා උපදින්නේ නැහැ. මේ වෙලාවෙම විඳින ලෝකයට මට තණ්හා උපදිනවා. සමහර දරුවා දැකීදී මට රූප තණ්හාවක් වර්තමානයේ ඇති වෙන්නේ. තණ්හාව ඇති වුණොත් වර්තමානයේ තණ්හාව ඇති වෙච්ච තැනක ඉච්ඡාව ඇති වෙච්ච තැනක පින්වත්නි ඒකමයි යාට උපාදානය වෙන්නේ. ඒකමයි උපාදානය. එනං උපාදානයත් ඒ වෙලාවෙමයි ඇති වෙන්නේ. උපාදානය ඇති වෙනකොට උපාදාන පච්චයා භව උපාදානයේ නිසා පින්වත්නි ඒ රූපය පදනම් කරගෙන කර්ම භවයක් ඒ වෙලාවෙම පැනවෙනවා. ඒ වෙලාවෙම පැනවෙනවා. දරුවා දිහා බලාගෙන ඉඳ හිතෙනවා. ආයෙත් උත්පත්ති භවයයි කර්ම භවයයි උත්පත්ති භවයයි කර්ම භවයයි වර්තමානයේම සකස් වෙනවා. හැබැයි මම මේ තැන නම් හිටගෙන ඉන්නේ මම අනාතයි. පැවිද්දෙක් වුණත් මම අනාතයි. මේ ක්‍රියාවලිය හොත්තට ඉගෙනගෙන හිටියොත් මේ දැන් ඔය කියාපු කතාව තියෙන්නේ ඇහැ ගැන.
ඔය කතාව ආයතන 6ටම ගලපා වර්තමානයේම අවිද්‍යාවෙන් ලෝකේ පරිහරණය කරන තාක්කල් දැන් තණ්හාව උපදිනවා. ඊ අවිද්‍යාව ඉපදෙලා අද තණ්හාව ඇති වෙලා හෙට ජරා මරණ ඇති වෙනවා නෙමෙයි. වර්තමානයේම දුක සකස් වෙන විදිය හඳුනාගෙන හිටියොත් ඒ වෙලාවේ පින්වත්නි අවිද්‍යාවෙන් ඇස පරිහරණය කරන්නේ නැතුව පින්වත්නි ධර්මයක හිත පිහිටවගෙන ඉන්න පුළුවන්. ඕක දන්නේ නැත්නම් ලේසි නෑ. හැබැයි ඒ විදියටම Tamanගේ හිත දිගින් දිගට පැවැත්වුවොත් ඒ දිගින් දිගට හිත පවත්වන තැනක තමයි පින්වත්නි අවබෝධය තියෙන්නේ. අවබෝධය තියෙන්නේ. ඒ නිසා පින්වත්නි ඔබ වර්තමානයේ තුල පටිච්ච සමුප්පන්නෝ මේ කතාව ඉතා හොඳින් තේරුම් ගත්තොත් එයාට පුළුවන් පින්වත්නි සම්පූර්ණයෙන්ම අවබෝධයේ පැත්තට එකතු වෙන.